හලෝ ගයිස්, ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ ලෝකේ තියෙන විශාලම ගුවන් යානායක සමාගමක් වෙන ඩුබායි වල එමිරේට්ස් කියන සමාගමේ තියෙන ෆ්ලයිට් එකක් ඉස්සරහා තමයි මම මේ ඉන්නේ. ඉතින් ඔයාලට දැනටමත් පේනවනේ සාමාන්‍යයෙන් මේකේ අර එක එන්ජින් එකක ඔයාලට අර ඒ යටින් පෙති කැරගෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ඇත්තටම මේකම විතර ගත්තොත් සෑහෙන විශාලයි. දැන් අපි ඇතුළට යද්දී සාමාන්‍යයෙන් එළියට යන්න බෑ. එළියේ දොර කවුළු සමහරට වටේට තියෙනවා. ඒ වගේ සෑහෙන අපිට හුස්ම ගන්න බැරි තරමට එක පැත්තකින් එක මැෂින් එකකින් අපිට මාරම හොරගක් එනවා. ඇත්තටම මම මේ ෆස්ට් ටයිම් තමයි මේ ඩුබායි බලා පිටත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා. මම ඩුබායි වලට ගිහලා තවත් මට ෆ්ලයිට් එකක් තියෙනවා. ෆ්ලයි ඩුබායි හරහා ආය වෙනම කටාර වලට යන්න. ඉතින් කටාර පොඩ්ඩක් පළමුවෙනි වීඩියෝ එක මම මේ විදිහට ඔයාලට අරගෙන එන්න. ඉතින් දැන් මම ඉඳ ගන්න හදන්නේ සීට් එකේ ඉඳගෙන එක දේවල් මේකේ තාමත් මම කන්ෆියුස් වෙලා ඉන්නේ ගයිස්. මොකද දැන් මේකේ ඇත්තටම අපිට වෙනම ටැබ් එකක් හම්බෙලා මේකෙන් අපිට කොහොම ඉන්ටර්නෙට්මන්ට්ස් මේ යූස් කරන්න පුළුවන්. මේ හැමදේම අපිට අත්දින හැකියාව තියෙනවා. ඉතින් මේ හරහා ඉතින් මේකේ හැමදේම ඔයාලට මම කියන්න කොහොමද ෆ්ලයිට් එකෙන් උඩට මේක ගද්දී කොහොමද එළිය පේන view එක, එතකොට ලෑන්ඩ් කරද්දී කොහොමද view එක, මේ හැමදේම අරන් එන්න. ඉතින් මාව අනිවාර්යෙන් අමතක නොකර දැම්ම ෆලෝ බටන් එක ක්ලික් කරගෙනම ඔහොම අපි ඉස්සරහට යමු. දැන් ඔයාලා බලනවා ඇති මොකද මම ලයිව් කතා කරන්නේ නැති කියලා වීඩියෝ එකට. ඇත්තට දැන් මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකට වෙනම මගේ මේ වොයිස් එක ඇඩ් කරලා තියෙන හේතුව තමයි මේ මට ඇත්තට මේක ඇතුළේ කතා කරන්න බෑ. අතරට වැඩක් නැහැ, කතාරට ඇහෙන්නේ. එච්චරකට අර ෆ්ලයිට් එකේ එන්ජින් එකේ ශබ්දේ ඇතුලේ තියෙනවා. ඒක නිසා මම ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සේ අනිත් ගේන ලොග් වලින් හැම එකකටම මම ඔයාලට ලයිව් කතා කරලා මම ඔයාලට ලොග් ගේන්න. එතකන් මේ විදිහට තමයි මට ඔයාලට ලොග් එක දෙන්න වෙන්නේ ගයිස්. ඉතින් අතල්ලගේ ඔහොම ඉතින් ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යමු. ඔය කතා කරන්න නෑ මම විතරයි තනියම ඉතුරු උනේ. හරි දුකයි ඉතින් කියන්නේ. මොනවා කරන්නද ඉතින්. ගොඩාක් හිටියේ ජර්මන් ජාතිකයෝ. ඉතින් වාසනාවට වගේ මගේ සීට් එකෙන් එහා පැත්තේ කියන්නේ වින්ඩෝ එක ගාව මට හම්බුණා ලංකාවේ අයියා කෙනෙක් එයාත් ජර්මන් වලට යනවා කියලා කිව්වේ වැඩ කරන්න. ඉතින් හරි හොඳ හිත හොඳ නිහතමානී කෙනෙක්. එයා ඇත්තටම මට සීට් එක දෙන්න තරමට මාත් එක්ක ලෙන්ගා තුනා. නමුත් අර එහෙම සීට් එක මාරු ගන්න හැකියාවක් නැහැ. මොකද තමන්ගේ සීට් එක එක්ක තමයි තමන්ගේ අනන්‍යතාවය ඔප්පු වෙන හදිසි අවස්ථාවකදී. මොකද මම try කරා ඇත්තටම ඔන්ලයින් මේකේ සීට් එක බුක් කරන්න ඒත් හැකියාව තිබ්බේ නැහැ. ඔක්කොම ෆ්ලයිට් එක ෆුල් මම බුක් කරද්දි ඉතින් මට මැද වගේ තමයි හම්බ වුනේ. ඉතින් ඒත් අර මට කිසිම අපහසුතාවක් දැනුනේ නැහැ. මැද ගියත් මට කියන්නේ වීඩියෝ කරගන්න හැකියාව ලැබුණා. ඉතින් කිසිම බාධාවක් නැතුව